ලියන මේ පොත ලියන්නේ කවුද පුතේ? වැත්තෑවේ හාමුදුරුවෝ. කවුද ලියන්නේ? වැත්තෑවේ හාමුදුරුවෝ. හරිද? වැත්තෑවේ හාමුදුරුවෝ අපි ගත්තට පස්සේ වැත්තෑවේ හාමුදුරුවන්ගේ ගුරු හාමුදුරුවෝ ගැන අපි පොඩ්ඩක් කතා කරා. වැත්තෑවේ හාමුදුරුවන්ගේ ගුරු හාමුදුරුවෝ කවුද? තොටගමුවේ ශ්‍රී රාහුල හාමුදුරුවෝ. තොටගමුවේ ශ්‍රී රාහුල. හරිද? රාහුලයිනි කියලා කියන්නේ අපි නේද? රාහුලයිනි. හරිද? මෙයාගේ ගෝණය තමයි කවුද? වැත්තෑවේ හාමුදුරුවෝ. වැත්තෑවේ හිමි. ඊළඟට අපි ආපහු ගත්තාම තොටගමුවේ හාමුදුරුවන්ගේ ගුරු හාමුදුරුවෝ ගත්තාම කවුද? වීදාගම මෛත්‍රී හිමි. හරිද? වීදාගම මෛත්‍රී හිමි. හරිද? දැන් පුතේ අපි පොඩි කතාවක් දෙනවා මේකේ. වීදාගම මෛත්‍රී හාමුදුරුවෝ ඉස්සර වෙලාම දැන් අපේ හාමුදුරුවෝ වගේ වාහන වලින් එහෙම වඩින්නේ නැහැ නේද? ගමකින් ගමකට වැඩම කරනවා දානෙට තවත් පන්සලකට එහෙම යනවා නම් පයින් තමයි වැඩම කරන්නේ හරිද? මෙහෙම පයින් වැඩම කරනකොට වීදාගම මෛත්‍රී හාමුදුරුවෝ දකින්න පොඩි කොළු ගැටයක්. ඔයගොල්ලෝ අහලා තියෙනවා මේ කතාව සමහරව හරිද? පොඩි කොළු ගැටයක් දකිනවා විලකින් මාළු බබා ඉන්නවා. හරිද? හරියටම අටවක පොයේ දවසේ පුතේ. හරිද? අටවක පොයේ දවසේ විලකට බිලි කොක්කක් දාගෙන මාළු බානෝ මේ කොළු ගැටය. හරිද? ඒක තාම තොටගමුවේ රාහුල නෙමෙයි හරිද? ඊළඟට මේ මෛත්‍රී හාමුදුරුවෝ අපේ හාමුදුරුවෝ කෙනෙක් කෙනෙකුට කොහොමද මේ මාළු බබා හිටිය දුවන වෙලේ පැනලා සාමාන්‍ය හාමුදුරුවෝ තහි බිලිපිට හංගන එක ලයින් දානවා නේ. හැබැයි මේ හාමුදුරුවෝ මේ දැන් තොටගමුවේ රාහුල හාමුදුරුවෝ පොඩි කාලේ එහෙම්ම මාළු බබා ඉන්නවා. එතකොට ඇවිල්ලා ඉවරලා වීදාගම මෛත්‍රී හාමුදුරුවෝ අහනවා "තෝ මේ අටවක දවසේ මාළු බාන්නේ මොන වල යන්නද කියලා අහනවා. අටවක දවසේ මාළු බාන්නේ මොන වල යන්නද කියලා එහෙමයි අහන්නේ. ඊට පස්සේ පුතේ මේ බිලි කොක්කේ තියෙන මෙහෙම එක වකේයිනේ. එක වකේනේ බිලි කොක්කේ තියෙන්නේ. දැන් පොඩි එකා දන්නේ මේ පෝයක් ගැන අටවක එහෙම උතුම් පෝයක් එහෙම කිව්වේ කියලා නේද? මොකද කරන්නේ? තක්දාල බිලි පිට මේ මුඩට ඇදලා හාමුදුරුවෝට කියනවා. "හාමුදුරුවනේ මේක එක වකේයිනේ තියෙන්නේ." කොහොම කියලා කියනවා. හරි. ඊට පස්සේ හාමුදුරුවෝ කල්පනා කරනවා නිකන් මෙයාට ඉතින් හොඳ උපන් බුද්ධියක් ඒ වගේම මුකරිකමක් මේ වගේ තිබුණේ කියලා ඉස්සරහට එන්න බොහොම හොඳයි. ආපු වෙලාව බොහොම හොඳයි. නේද? හරිද? ටකර වඩි ටක් ගන්න ශනිකව. හරි. හරි. උපන් බුද්ධියක් මුකරිකමක් හොඳ ඥානයක් තියෙනවා කියලා හිතා ගන්නවා. මේ හිතාගෙන මොකද කරන්නේ පුතේ? තවත් මෙයාගේ ප්‍රශ්න අහනවා. අරකට පස්සේ කියලා දැන් තෝ මොනවර යන්නද කියලා. දැන් මෙච්චරලා පන්තියේ නිස්කලංකව තිබුණාම විදු. හොඳේ? හරි. දැන් මොනවල යන්නද කියලා තවෝනේ. තෝ මොනවල යන්නද කියලා තවෝනේ. ඊට පස්සේ කිව්ව මොකද්ද? හාමුදුරනේ මම මේ වල ඉවර වුණාම එහා පැත්තේ තවත් වලක් තියෙනවා. ඒ වලට යනවා ඒක. මේ වල කියලා අදහස් කරේ පුතේ සංසාරේ. නැත්නම් ඊළඟ ආත්මය. ඒ වගේ එකක් හරිද? නමුත් තොටගමුවේ රාහුල හාමුදුරුවෝ පොඩි කාලේ ඒක අවබෝධ කරගත්තේ නැහැ හරියට. දැන් හාමුදුරුවෝ පොඩක් ට්‍රැක් වෙනව නේද? වීදාගම මෛත්‍රී හාමුදුරුවෝ පොඩක් හැක් වෙනව වැඩේට. මොකද කරන්නේ? මෙයාගේ කුල ගෝත්‍රය පිළිබඳව හොයලා බලනකොට දැන ගන්නවා මෙයා කඳවුරු කුලයේ කියන උසස් රාජ කුලයක ඉපදිච්ච කුමාරයෙක් කියලා. හැබැයි පියා මේ වෙනකොට නැති වෙලා තියෙනවා. එතකොට මොකද කරන්නේ? එයාගේ අම්මගෙන් ඉවිල විස්තර අහනවා. මේ කුමාරයා මට මහාන කරගන්න දෙන්න පුළුවන්ද? මෙහෙමයි කියලා අහුවාම ඒ කාලේ පුතේ අම්මලා තාත්තලා ඉතා සතුටු ඉතා කැමති තමන්ගේ ලෙවින් ජාතක වෙච්ච දරුවෙක්ව මහාන කරා. හරිද? ඒකට හේතුවක් තියෙනවා. ඒ හතර වරිගයක් නිවන් දකින්නවා කියලා සාමාන්‍යයෙන් බෞද්ධ දර්ශනයේ සඳහන් වෙනවා. තමන්ගේ ලෙවින් උපන් දරුවෙක් ශාසනයට පූජා කරාම මහාන කරා. එතකොට ඉස්සර ඔය කතාවල එහෙම තියෙනවා. හැම ගෙදරකම වගේ මහාන වෙච්ච දරුවෙක් අනිවාර්යයෙන්ම හිටියයි කියලා. හරිද? හැම ගෙදරකම වගේ දරුවෙක් ශාසනයට මහාන කරයි කියලා අතීතයේ සඳහන් වෙනවා. ඒතර අම්ම කැමති වෙනවා. පන්සලට එකගෙන ගිහිල්ලා මේ ආමුදුරුවෝ ඊටමත් හොඳින් අර කලබලකාරී ස්වරූපයක් තියෙනෝනේ. මතකයිනේ පන්සලේ තියෙන අර සිද්ධාර්ථයයි කියලා බෙහෙතක් එහෙම බීලා දෙනෝ නේද? ඒක දැන් සාමාන්‍ය ආමුදුරුවෝ බලපෙට අස්සගෙන්දක් දාලා හතකට කලපු අස්සගෙන්දක් ඒක ඇතුළට දාලා තෙල් එක ඇතුළට හත් සැරයක් දසල තමයි මතක තියෙන පොඩ්ඩක් දිවේ තියාගන්න. මාස දෙකකින් විතර තිබ්බනම් මරුනේ දැන් විභාගෙට යන යවුන්ට නේද? පොඩ්ඩක් තියාගෙන යන්න පුළුවන්. හරිද? උඹලා වෙන වෙනම නෙමෙයි තියනද කියලා නේ. අවුර මට පොඩ්ඩක් දෙනවා ඈ. හරිද? ඊළඟට මොකද කරන්නේ? ආමුදුර බලාගෙන ඉන්නෝ දැන් පොඩි එකා පන්සලේ නැවිත්තේනේ. බලාගෙන ඉඳලා මොකද කරන්නේ? පුතේ උඩකින් තියලා දෙන්නේ. ලොකු ආමුදුරන්ට මෙච්චර පුළුවන් නම් මට කොච්චර පුළුවන්ද කියලා මොකද කරන්නේ? බෝතලෙම ගහලා දානවා. හරිද? ඊට පස්සේ සිහි මූර්ඡා වෙලා කරන්තේ ඇතුලේ වැටෙනවා. පන්සලේ ඉන්නකො ගිරවෙත් තමයි ගිහින් කියන්නේ. තොටගමුවේ ශ්‍රී රාහුල හාමුදුරුවෝ තොට මේ රාහුලයා මරා කියලා කියන. ඊළඟට ඇවිල්ලා බලනකොට සිහි මූර්ඡා වෙලා වැටලා තියෙනවා. ඊට පස්සේ ඉස්සර තියෙනවා දෙවියන්තරු මව් කිරි ඔරුවක දාලා මේ විස ඇරලා තියෙනවා.
බෙහෙත් මේ ඔරුවකට මව් කිරි පුරවලා ඒ මව් කිරි ඔරුවේ ගිල්ලවල තියලා තමයි මේ විස ඇදලා තියෙන්නේ. පස්සෙත් මේ පෘතුගීසීන්ට අහු වෙනවා මේ මරණයෙන් පස්සේ රාහුල හාමුදුරුවෝගේ සිරුර කොට දිරලා නැහැ. හරිද? මමී කරණයට ලක් වෙලා වගේ. කොණ්ඩේ ඇදිලා නියපොතු එහෙම ඇදලා මරණයෙන් පස්සේ රාහුල වැවිලා ඒ වගේ පාම තියෙන සිරුර ඉන්දියාවේ ගෝවි කියන නගරේ අරගෙන ගිහිල්ලා ඒ අපේ තොටගමුවේ රාහුල කියලා පච්චයක් තිබිලා තියෙන එකකින් කපලේ අතයින් කරලයි කියලා තමයි කියන්නේ. ඕන් කියනවා මේ ඍෂිවරයෙක් කියලා. ඒ සිරුර තියාගෙන අපිට ගේන්නවත් බෑ ඒක. තාම තියෙනවා. හරි දැන් සාමාන්‍යයෙන් දිරන්නේ එහෙම ඇවිල්ලායි කියලා කියනවා ඒ සිරුර. ඒ වගේ අදහස් තියෙනවා. අන්න ඒ වගේ හාමුදුරුවෝ හිටපු යුගයක් තමයි මේ කාලේ. හරිද? එතකොට තොටගමුවේ රාහුල හාමුදුරුවෝ කියන්නේ මේ ගත්තාම අපි පළවි සංදේශය, සැලලිලි සංදේශය, ගිරා සංදේශය, සංදේශ ගණනාවක් සහ මොලේ පොත්පත් ලියපු පඬිත හාමුදුරු කෙනෙක්. විදාගම් මෛත්‍රී හාමුදුරුවන්ට වඩා දක්ෂයෙක්. හරිද? මේ හාමුදුරුවන්ට වඩා දක්ෂ වුණා පුතේ යාගේ ගෝලයා එහෙම නැත්නම් වැත්තෑවේ හාමුදුරුවෝ. හරිද? එතකොට මොකද උනේ? වැත්තෑවේ හාමුදුරුවෝ මේ දක්ෂකම නිසා පන්සලේ පළ නොකිය පලා බෙදුවා. පන්සලේ ඉන්න කියන්නේත් නෑ, යන්න කියන්නේත් නෑ. නම වක්‍රාකාරව යන්න කියනවා. පලාජාති කිහිපයක් බෙදලා තියෙනවා එකම ආහාර වේලකට. හරිද? මුගුනි වෙන්නයි, කොටු කොළයි, තමනාරි එහෙම 3-4 જાතියක් බෙදලා තියෙනවා. හරිද? කිහිපයක් බෙදලා තියෙනවා. බෙදුවට පස්සේ ආමුදුර තේරුම් ගත්ත වැත්තාවේ ආමුදුර මට මේ යන්න නොකිය යන්න කියන්නේ. ඒක නිසා මම දැන් යන්න ඕන මගේ වෙලාව හරි කියලා යනවා පුතේ. හැබැයි යන්නේ මේ ආමුදුර තමන්ගේ ගුරුවරයාත් එක්ක කිසිම තරහක් නැහැ කියලා පොතක් ලියන ඒ පොත තමයි අපි අද කතා කරන ගුත්තිල කාව්‍ය. පැහැදිලිද? හරිද? මේ පොත තමයි අපි කතා කරන ගුත්තිල කාව්‍ය.